අද ෂොප් එකට ගියේ නැහැ. මේ අද මම දවස ගෙදර තනියෙන් කොහමද ගෙවන්නේ කියලා බලමුද? නෑ නම්බරේ කළු වෙලා ළමයි මං ජනේලේ දොරවල් මොකුත් ඇරලා නැහැ. මගේ රින් ලයිට් එකේ මේ ස්ටික් එක ගන්න ඕනේ. ඒක කොහෙද තිබ්බද කියලා මට මතක නැහැ. මොකද නැත්තම් ඔයාලට මං කරන වැඩ තේරෙන්නේ නැහැ. එන්න අපි. හිරිවැටුණු සඳසේයා නිදිවර පුරමහා අපි දැන් වොෂ් එක ගත්තාම එන්න යනවා. ගහි බිඳු වැටෙනවා නම් සුදුකසලෙනවා. ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මම අර කොණ්ඩේ කලර් කරන වීඩියෝ එකේ ඒ වොන් කලර් එක කොහින්ද ගත්තේ කියලා. ඒක මේ කොහින්වත් ඔන්ලයින් වත් ඕඩර් කරලා නෙමෙයි මම ගත්තේ. මම ඒක ගත්තේ මේ කොස්මැටික් කඩයකින්. මෙහි තියෙන ක්ලාසික් කියලා කඩයක්. ඒකෙන් මම ගත්තේ. ඒවයි කඩවල ඒක තියෙන ඕන කොස්මැටික් කඩයක ඒක ගන්න තියෙන. ඒක ඩරාස් එකෙන් අර හැමෙන් ඕඩර් කරපු ගන්න නෙමෙයි. ළඟපාත තියෙන ෂොප් එකකට යනකොට ඒක ලොකු අර සමහරු අර ලොකු බ්‍රෑන්ඩ් වල ඉන්න කලර්ස් කරන්නේ. මම මේ කලර් එක තමයි තාම ගාලා තියෙන්නේ. ඒකට මම තාම මාස දෙකක් විතර ආයෙත් ගන්නවා. ඒක ගෑවහම චුට්ටක් අර දැන් නාන කොණ්ඩේ කලර් එක යනවනේ. කලර් එක ගියාට මේ ආයෙ ගහද්දි ආයෙ චුට්ටක් හොඳට ඔළුවට අල්ල ගන්නවා. එහෙම තමයි මම ගොඩක් වෙලාවට කලර් ගන්න මාස 3න් 3ට වගේ මම කලර් එක ගන්නවා 3 වතාවක්. ඊට පස්සේ ආයෙ කාලයකට ගන්න නැහැ. එහෙම තමයි කරන්නේ. හරි අපි යන් දැන් තේ කතා ගන්න මම ළඟ හිඳමා සංසාරේ වෙරෙනා උණුසුමකින් තුරුළුවෙමි සසර පුරා මා සමගින් පාදෙස බලා ආදරය දැනේදැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොදුරු සීනයකි සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොදුරු සීනයකි මා සමගින් මා දෙස බලා ආදරය දැනේදැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොදුරු සීනයකි සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොදුරු සීනයකි අද දවසේදී ඔහොම තමයි ගෙවුනේ මගේ. මේ කරන්ට් එක ආවේ නැහැ ගොඩ වෙලාවකින්. මේ හවස තේ එකක් බීලා ඊළඟ රැයට කෑම කාලා නිදා ගන්නවා. ඉතින් මට පෙන්නන්න විදියක් නැති වෙයි. මේ ෆෝන් එකේ බැටරි දහලා මට කරන්ට් එක ආවොත් රැ වෙන්න කලින් මම කරන්න නැත්තම් දැන් ඊට පස්සේ චුට්ටක් කරන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ ගොරවනවත් එක්ක. මේ ඉහින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. බයි ආදරේ.